ආයුබෝවන් අද අපි පළවෙනියටම බලන්න යන වීඩියෝව සමහර විට ඔයාව ටිකක් නොසන්සුන් කරයි. ඒ වගේම පිළිතුරු නැති ප්‍රශ්න ගොඩකුත් ඔයාගේ හිතේ ඉතුරු කරයි. කතාව දිගහැරෙන්නේ නෙදර්ලන්තයේ පිහිටි ලස්සන නිස්කලංක වනාන්තරයකට. කාන්තාවක් ඇගේ ආදරණීය සුරතල් බල්ලා එක්ක හරිම සුන්දර දවසක් ගත කරමින් ඉන්නවා. ඔවුන් දෙදෙනාගේ පින්තූර ටිකක් ගන්න ෆොටෝෂූට් එකකට තමයි ඔවුන් සූදානම් වෙන්නේ. වටපිටාව හරිම සාමකාමී වගේ පෙනුනත් ඒ නිස්කලංක බව වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. මොහොතකින් හැමදේම වෙනස් වෙනවා. You're gonna make the best dirty ghost? You're gonna make the best dirty ghost? Whoa. Oh my god. Holy shit. Is he okay? Are you okay? Alles gut? කවුරුත් බලාපොරොත්තු නොවුන වෙලාවක කැලෑව ඇතුලෙන් බිය උපදවන ඇඟ කිලිපොලා යන තරමේ විශාල කෑගැසීමක් ඇසෙන්න පටන් ගන්නවා. මේ කාන්තාව සහ ඇයගේ බල්ලත් මේ සද්දේ නිසා මොහොතකට ගල් ගැසෙනවා. බලන්න බල්ලගේ හැසිරීම ඌට යම් අනතුරක් දැනිලා වගේ. ඉතින් මොකක්ද මේ අద్භූත ශබ්දය? මේ වීඩියෝ එක නරඹපු අය මේ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. සමහරු කියනවා ඒ හිවලෙක්ගේ කෑගැහීමක් වෙන්නේ නැති කියලා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ ශබ්දය සාමාන්‍ය හිවලෙක්ගේ හඬට වඩා ගොඩක් ගැඹුරුයි, ගොරෝසුයි, ඒ වගේම අස්වාභාවිකයි. එහෙම නැත්නම් මේ කැලෑවේ අතරමං වෙලා වේදනාවෙන් මර ලතෝනි දෙන මිනිහෙක්ද කවුරු හරි උදව් ඉල්ලනවද? ඊතරම් දරුණු විදිහට කෑ ගහන්න තරම් ඒ පුද්ගලයාට මොන වගේ භයානක දෙයක් සිදු වෙලා ඇද්ද? එහෙමත් නැත්නම් මේක මනුෂ්‍ය ලෝකයට අයත් නොවන වෙනත් අద్භූත බලවේගයක හඬක් වෙන්න බැරිද? කොහොම හරි මේ වීඩියෝ එක දිහා අපි ටිකක් ලං වෙලා බැලුවොත් අපිට පේනවා යම්කිසි සුදු පාට දෙයක් ඈතින් චලනය වෙනවා. ඒ රූපය පැහැදිලිව හඳුනා ගන්න බැරි තරම් දුරින් පෙනෙන නිසා ඒ මොකක්ද කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. ඒ වගේම අපිට හරියටම කියන්න බෑ අර සද්දෙත් එක්ක ඒකට සම්බන්ධයක් තියනවද කියලා. කොහොම හරි වීඩියෝ එකේ අවසානයේදී අපිට ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේම එදා ඒ සිද්ධ වුණ හැමදේම අදටත් අභිරහසක්. ඔයාට මතකද ඔයා පොඩි කාලේ යාළුවොත් එක්ක බයිසිකල් පදමින් විනෝද වුණු විදිහ? ඒ මොහොත හරිම සුන්දරයි නේද? ඒත් ඉතින් හැමෝටම ඒ වගේ මොහොතවල් සුන්දර නොවෙන්නත් පුළුවන්. හරියට අපි දැන් බලන්න යන වීඩියෝ එක වගේ. ඔයාලට පේන විදිහට වීඩියෝ එකේ කොල්ලෙක් බයිසිකල් පදින ගමන් ඉන්නවා. ඒ වගේම එයාගේ යාළුවා ඒක වීඩියෝ කරනවා. මේ බයිසිකලේ පදින කොල්ලා බයිසිකලේ වීල් කරන්න උත්සාහ කරන විදිහ තමයි ඔහුගේ යාළුවා වීඩියෝ කරන්නේ. හරිම සුන්දර සාමකාමී මොහොතක්. හැබැයි මේ සාමකාමී බව බිඳිලා යන්නේ ඔවුන් දෙදෙනා යම්කිසි අద్භූත දෙයක් දකින්නවත් එක්කමයි. අපි බලමු ඒ මොකක්ද කියලා. Alah Afiq, serang Afiq. Kemarin kau siapa kata tak terang? Weh, terang ni. Cepat angkat Afiq. Weh, cepat ah. Willy. Aku nak tangkap kau dengan Willy. Weh, balik. Elok Afiq. Weh, tak nampak Afiq. Aduh. Nampak. Cepat ah. Weh. Okey, angkat ah. Cepat sikit weh. Weh, sikit lagi. Sekali lagi. Last. Betul Afiq. Alah kau macam tak bermaya. Okey. Aku mengharap kau ni Afiq. දැක්කද සුදු පාට රූපේ? දැකලා පුරුදුයි වගේද? ඔයා අපේ කලින් වීඩියෝස් බලපු කෙනෙක් නම් මේ කවුද කියලා අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔව්,
මේ තමයි ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ ජනප්‍රවාද වලින් පැවතෙන පෝකොන් කියලා හඳුන්වන අවතාරය. සරලවම කිව්වොත් සුදු රෙද්දකින් නොතපු මලසිරුරක් වගේ පේන අවතාරයක්. මේ අවතාරයේ ඔළුව විතරයි එළියේ තියෙන්නේ. අනිත් ඔක්කොම රෙද්දෙන් නොතලා. ඒක නිසාම මිනිස්සු විශ්වාස කරනවා මේ අවතාරයට එක තැනක ඉඳන් තවත් තැනකට පනින්න විතරයි පුළුවන් කියලා. ඒ එන්නේ ඇයි දන්නවද? එයාලගේ ආත්මය නිදහස් කරගන්න කාගෙන් හරි උදව් ඉල්ලන්නලු. ඉතින් එදා මේ කොල්ලෝ දෙන්න ඉන්න පාළු පාරට මේ පෝකොන් අවතාරය ආවේ උදව් ඉල්ලන්නද? එහෙමත් නැත්නම් ඒක පිටිපස්සේ තියෙන්නේ මොකක් හරි තවත් භයානක අරමුණක්ද? වාසනාවකට වගේ මේ කොල්ලෝ දෙන්න තප්පරෙන් මේ දේ තේරුම් අරන් එතනින් දුවලා ගිහින් එයාලගේ ජීවිතේ බේරගන්න සමත් වෙනවා. මොකද පෝකොන් කියන්නේ ඇත්තටම හරිම බියකරු අනපේක්ෂිත විදිහට පෙනී ඉන්න අවතාරයක්. මේ පෝකොන් අවතාරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? තව විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. 2021 පෙබරවාරි මාසයේදී ඩීන් නම් පුද්ගලයෙක් ඔහුගේ ටික්ටොක් ගිණුමට වීඩියෝ එකක් පළ කරලා තිබුණා. ඒ වීඩියෝ එක අන්තර්ජාලය තුල මහත් ආందోලනයක් ඇති කළා. මේ වීඩියෝ එකෙන් දැක්වෙන්නේ ඩීන්ගේ නිවස තුල සවි කරලා තිබුණු CCTV එකක දර්ශනයක්. මේ කැමරාව සවි කරලා තිබුණේ ඔහුගේ කුඩා දියණියගේ කාමරයේ රාත්‍රී කාලයේ ඇයගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට. වීඩියෝව පටන් ගනිද්දී අපි දකිනවා මේ පුංචි දරුවා බොහොම සුව පහසුව ආරක්ෂිතව ඇගේ ඇඳේ නිදාගෙන ඉන්න ලස්සන දර්ශනයක්. හැමදේම සාමාන්‍යයි වගේ පෙනුනට ඊළඟ තප්පර කිහිපෙදී සිද්ධ වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඔයාලම බලන්න. එක පාරටම නොපෙනෙන බලවේගයක් විසින් කුඩා දැරියව පිටිපස්සට ටිකක් අදිනවා කියලා අපිට පේනවා. ඒක අනිවාර්යෙන්ම අස්වාභාවිකයි. මේ සිදුවීමෙන් ඇයගේ දෙමව්පියන් ටිකක් තිගැස්සුණත් ඊළඟ දවසේ සිද්ධ වුණේ ඊටත් වඩා බිහිසුණු ඇඟ හීතල වෙලා යන දෙයක්. අපි දැන් ඒකත් බලමු. මොකක් හරි අසාමාන්‍ය දෙයක් ඔයාලත් වීඩියෝ එකේ දැක්කද? මේ වීඩියෝ එක පටිගත වෙන වෙලාවේ පොඩි ළමයා ඇහැරිලා ඉන්නේ. හැබැයි ඊට පස්සේ ඇයගේ ඇඳ යට තිබුණු බෝනික්කගේ සින්දුවක් වාදනය වෙන්න ගන්නවා එක පාරටම. ඇය ඒක ගන්න කියලා ඇඳ යටට යනවා. අපි දන්නේ නැහැ ඇය ඇඳ යටට ගියේ කුතුහලයටද නැත්නම් වෙනත් අදිසි බලපෑමකින්ද කියන්න. කොහොම හරි අපිට පේනවා ඇයව කවුරු හරි ඇඳ යටට අදිනවා වගේ කියලා. ඔයාලා හිතන්නේ ඇයව මොකක් හරි අදෘශ්‍යමාන දෙයක් විසින් ඇද්දද? එහෙමත් නැත්නම් ඇය තනියම ඇඳ යටට බඩගාගෙන ගියාද? මේ වීඩියෝව බලපු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ මතය වුණේ මේක අනිවාර්යෙන්ම අద్භූත බලවේගයක ක්‍රියාවක් කියන එක. එයා තනියම බඩගාගෙන ගියා නෙවෙයි. යම්කිසි බලවේගයක් විසින් ඇයව ඇදගත්තා කියන එකට තමයි බොහෝ දෙනා එකඟ වුණේ. ඒ විතරක් නෙවෙයි. ඔයාලා වීඩියෝව තවත් හොඳින් නිරීක්ෂණය කළොත් තවත් අස්වාභාවික පැහැදිලි කළ නොහැකි දෙයක් දකින්න පුළුවන්. දරුවා ඇඳ යටට ඇදිලා යනවත් එක්කම කාමරයේ තිබුණු මේසයයි පුටුවයි යන්තම් චලනය වෙනවා. හරිම අමුතු පැහැදිලි කරන්න බැරි සිදුවීම් පෙළක්. කවුද මේ පොඩි දරුවට මේ වගේ බියකරු අත්දැකීමක් ලබා දෙන්න උත්සාහ කරන්නේ? ඇයව සෙල්ලම් බෝනික් කලවා ඇඳ යටට ගෙන්න ගත්තේ මොන වගේ අරමුණක් සඳහාද? මේ ප්‍රශ්න සියල්ලම එක්ක මේ අద్භූත සිද්ධියේ අභිරහස තවමත් ඉතිරි වෙලා තියෙනවා. මේ වීඩියෝ එක නිවසක ආරක්ෂක කැමරාවක පටිගත වුණු නොසන්සුන් සිදුවීමක්. 2024 ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා කියන ප්‍රාන්තයට මිල්ටන් කියලා හඳුන්වපු දරුණු සුලිකුණාටුවක් ඇති වුණා. ඒක ඇට්ලාන්ටික් සාගරයේ ඇති වූ ඉතා ප්‍රබල විනාශකාරී නිවර්තන සුලිකුණාටුවක්. මේ හේතුව නිසා ගොඩක් මිනිස්සුන්ට විදුලිය විසන්ද වීමක් සිදු වුණා. ඒ මොහොතේ ගෙදරක CCTV කැමරාවක දර්ශනයක් තමයි ඔබ මේ දකින්නේ.
මේ දර්ශනය පටිගත වෙනකොට අදාළ නිවසේ අයිතිකරු කුණාටුවෙන් බේරෙන්න ආරක්ෂිත තැනක් විදිහට හෝටලයක නැවතිලා හිටියේ. ඒ කියන්නේ මේ නිවසේ කවුරුත්ම නැහැ. හැබැයි මේ නිවසේ කවුරුත් නැහැ කියලා හිතුවට එදා මේ නිවසේ යම්කිසි අద్භූත දෙයක් සිද්ධ වෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. ඔබට පේනවා ඇති කුස්සියේ මිනිස්රුවකට සමාන නමුත් අස්වාභාවික විකෘති හැඩයක් සහිත යම් අද්භූත රූපයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි වීඩියෝ එකේ අපිට ඇහෙනවා ඒ අද්භූත රූපය වේදනාවෙන් කෑ ගහනවා කියලත්. මේ සිදුවීම ගැන බොහෝ දෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා. සමහරු කියන්නේ මේ දරුණු සුලිකුණාටුවේ අතුරු ප්‍රතිඵලයක් විදිහට බිහිවුණු අද්භූත ජීවියෙක් කියලා. තවත් සමහරුන්ගේ මතය නම් මේ ඒ නිවසේ සැරිසරන යම්කිසි නොපෙනෙන බලවේගයක් හෝ අද්භූත ආත්මයක් කියලයි. ඇත්තටම මේ වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය මොකක්ද කියලා අපිට නිශ්චිතවම කියන්න බෑ. අන්තර්ජාලයේ පැතිරෙන ගොඩක් වීඩියෝස් වගේ මේකත් සංස්කරණය කරපු වීඩියෝ එකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ දර්ශන සැබෑවක් නම් ඒ නිවසේ අයිතිකරුට අනාගතයේදී තමන්ගේ නිවසේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න වෙනවා විතරක් නෙවෙයි. සමහර විට මේ අද්භූත රූපය කවුද කියලා හොයන්නත් සිදුවේවි. අපි දැන් බලන්න යන වීඩියෝ එක ටිකක් සාමාන්‍ය වීඩියෝ එකක් වුණත් අපිට හිතන්න යමක් ඉතුරු කරවන වීඩියෝවක්. මේ සිද්ධිය වෙන්නේ රාත්‍රී වෙලාවක කාර් එකක යන යාළුවෝ දෙන්නෙක්ට. අපි බලමු ඔවුන් දෙන්නට කාර් එකේ යන අතරතුර මොකද වුනේ කියලා. Ready. Son. All right. Son. Go straight. I'm in the sunlight. Get that nigga. World star! Fuck you! He too fast! Bro, no, he's too fast, bro. No, nigga, he's too fucking fast. Bro, no, nigga, cause he right through, bro. Go on this. Go. What? No, give him. Wait. Now give හරිම අමුතු මිනිහෙක් කාර් එක පස්සෙන් පන්නනවා. බලන්න ඔහුගේ වේගය සාමාන්‍ය මිනිස්සෙක් දුවනවට වඩා වැඩි වේගයක් ඔහුට තියෙන්නේ. S2 දිලිසෙනවා දැක්කද? මේ වීඩියෝ එක ගොඩක් අය දකින්නේ හාස්‍යජනක වීඩියෝ එකක් විදිහට. හැබැයි කිසිම හේතුවක් නැතුව මෙහෙම කාර් එකක් පස්සේ මිනිහෙක් පන්නන එක හරිම අමුතුයි නේද? මොන වගේ භයානක අරමුණකටද ඔහු එහෙම කරන්නේ? ඉතින් මේ වීඩියෝ එක අපිට යමක් හිතන්න ඉතුරු කරනවා. ඉතින් අදට අපේ වීඩියෝව මෙතනින් අවසන් වෙනවා. මේ දැකපු අද්භූත නොවිසඳුණු සිදුවීම් ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හමුවෙමු. මතක තියාගන්න. මැරුණු කෙනෙක්ගේ හුරු පුරුදු සුවඳක් එක පාරටම කොයි වෙලේදී හරි දැනුණු පරිස්සම් වෙන්න.